ඉතින් ක්‍රිප්ටෝකරන්සි ගැන කතා කරද්දී අපිට මුලින්ම එන ප්‍රශ්නය තමයි ඇයි අපිට ක්‍රිප්ටෝ අවශ්‍ය වෙන්නේ කියන එක. මේ සම්බන්ධයෙන් ගොඩක් දෙනා කතා කරද්දී මුදලේ පරිණාමය ගොඩාක් ඈතට ගිහිල්ලා කතා කරනවා. භාණ්ඩ හුවමාරුව, ඊට පස්සේ භාණ්ඩ වෙනුවට වෙනත් රත්තරන් වගේ දේවල් හුවමාරුව, ඊට පස්සේ කඩදාසි මුදල් භාවිතය මේ ආකාරයෙන්. නමුත් අපි මේ සම්බන්ධයෙන් එච්චර අතීතයට යන්න අවශ්‍ය නැහැ. මොකද දැන් අපි ඉන්නේ ඩිජිටල් යුගයක. ඔයා දැන් තව කෙනෙකුට සල්ලි යවනවා නම් ඔයා ඔන්ලයින් බැංකින් හරහා යවන්නේ. ඔයාගේ බැංකුවේ සියලුම මුදල් ඔයාගේ කම්පියුටර් සිස්ටම් එකක් ඇතුලේ තියෙන්නේ. ඉතින් අපි තවදුරටත් ගොඩක් අතීතයට ගිහිල්ලා කාරණා කතා කරන්න අවශ්‍ය නැහැ. අපි දැනටමත් ඩිජිටල් යුගයක ඉන්නේ. අපේ මුදල් ඩිජිටල් ආකාරයට තමයි බොහෝ විට ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඉතින් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දැනටමත් අපි මුදල් ඩිජිටල් කරණය තුල නම් අපි ක්‍රියාත්මක කරන්නේ. ඇයි අපිට මේ ක්‍රිප්ටෝකරන්සි අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මේක තමයි අපිට විශ්නා ගන්න තියෙන පළවෙනිම කාරණාව. මුදල සහ අපි දිනදා භාවිතා කරන මුදල් වර්ග මේ සියල්ල අපි ඉන්ටර්නෙට් එක හරහා බැංකින් ඇප්ස් හරහා ඔන්ලයින් ගනුදෙනු කරත් ක්‍රිප්ටෝකරන්සි එයින් වෙනස් වෙන්නේ කොහොමද? ඒක ඩිජිටල් මනි එකක් විතරද? වගේ මෙන්න මේ මූලික කරුණු ඉස්සෙල්ලාම අපි පැහැදිලි කරගමු. අපි මෙන්න මේ විදිහේ උදාහරණයක් ගමු. ඔයා බැංකු account එකෙන් තව කෙනෙකුට සල්ලි යවනවා. අපි හිතමු වෙන රටක කෙනෙක් කියලා. එතකොට කොහොමද ඔයා මේ සල්ලි මේ රටේ ඉඳලා තවත් කෙනෙකුට යවන්නේ? පෙතරදී ඔයාගේ බැංකුවේ තියෙන සල්ලි ට්‍රාන්ස්ෆර් කරනවා වෙන කෙනෙකුගේ බැංකුවකට. එතකොට බැංකුවේ තමයි ඔයාගේ රෙකෝඩ් ඔක්කොම තියෙන්නේ. එතකොට බැංකුව තමයි ඔයාගේ මේ ට්‍රාන්සැක්ෂන් එක හැන්ඩල් කරන්නේ. ඔයා ඩෙබිට් කරනවා, ඔයා යවන කෙනා ක්‍රෙඩිට් කරනවා. එතකොට අතරමැද බැංකු කීපයක් තියෙනවා නම් සමහරට ඒ හැම එක්කෙනෙක්ම මේ මැද පියවරට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මෙතන අතරමැදියෝ එක්කෙනෙක් හෝ වැඩි ගණනක් ඉන්නවා. මෙන්න මේක කරන්න වෙනස් ක්‍රමයක් නැද්ද? අපිට කෙලින්ම වෙනත් කෙනෙකුට වටිනාකමක් යවන්න ක්‍රමයක් තියෙනවද? මෙන්න මේ ප්‍රශ්නේ තමයි 2009 දී සතෝෂි නකමොටෝ ලෝකයට බිට්කොයින් හඳුන්වා දෙමින් විසඳුමක් ඉදිරිපත් කිරීමට උත්සාහ කළේ. මීට වසර 30-40කට කලින් ඉන්ටර්නෙට් එක ලෝකයට හඳුන්වා දෙද්දී ලෝකයට ඒක එච්චර ලොකු වැදගත් දෙයක් වුණේ නැහැ. නමුත් අද ඉන්ටර්නෙට් එක කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. ඕනෑම කෙනෙකුට තොරතුරු ලබා ගන්න, තොරතුරු යවන්න, තොරතුරු හොමාරු කරගන්න ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට ඊමේල් එකක් යවන්න පුළුවන් ඕනෑම කෙනෙකුට අතරමැදියෙක් නැතුව. ඉතින් සතෝෂි 2009 දී කල්පනා කරා අපිට ඉන්ටර්නෙට් එක හරහා ලෝකේ ඕනෑම කෙනෙකුට ඊමේල් එකක් යවනවා වගේ ඇයි අපිට ලෝකේ එක් තැනක ඉඳලා තවත් තැනකට අතරමැදියෙක් නැතුව වටිනාකමක් යවන්න බැරි? ඒ සඳහා මොකද්ද අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමය? මෙන්න මේක තමයි සතෝෂිගේ පළවෙනිම අදහස වුණේ 2009 දී. දැන් අපි දැනගත්තා ක්‍රිප්ටෝකරන්සි කියන්නේ තවත් එක් ඩිජිටල් මනි එකක් විතරක් නෙමෙයි කියන එක. මේක අපි කතා කරා වගේ වටිනාකමක් ඉන්ටර්නෙට් එක හරහා එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට යවන්න පුළුවන් වෙන්න නිර්මාණය කරපු දෙයක්. හැබැයි දැන් අපිට ප්‍රශ්න කිහිපයක් මතුවෙනවා. මම මෙහෙම කියන්නම්. ඔයාගේ බැංකු ගිණුමෙන් තවත් කෙනෙකුට මුදල් යවනවා. තවත් කෙනෙකුගේ බැංකු ගිණුමකට. දැන් මෙතනදී ඔයාට යවන්න ප්‍රමාණවත් මුදලක් ඔයාගේ account එකේ තියෙන්න ඕනේ. ඔයාට එකම මුදල දෙන්නෙකුට යවන්න බෑ. ඔයාට එක මුදලක් යවන්න පුළුවන් එක්කෙනෙකුට. ඒ ඔයාගේ account එකේ තියෙන balance එක අනුව. සහ මේ account එක ඔයාගේ මේ මුදල ඔයා යවන කෙනාගේ account එකට යනකම්ම නිවැරදිව ට්‍රාන්ස්ෆර් වෙන්නත් අවශ්‍යයි. දැන් මෙතනදී මේ සියලුම කටයුතු සිදු කරන්න බැංකුව විසින්. බැංකුව චෙක් කරන ඔයාගේ account balance එකක් තියෙනවද? ඔයා යවන ප්‍රමාණය ඔයාගේ තියෙන balance එකට වඩා අඩුද? ඊට පස්සේ යවන පුද්ගලයාගේ ගිණුම් අංක නිවැරදිද? වගේ දේවල් බැංකුව විසින් verify කරලා තමයි මේ ට්‍රාන්ස් එක සිද්ධ වෙන්නේ. නමුත් දැන් ක්‍රිප්ටෝකරන්සි වලදී අතරමැදියෙක් නැතුව මේ වටිනාකම හෝමාරුව සිද්ධ වෙන නිසා යම් කිසි ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. අපි අර බැංකුව විසින් සිදු කරපු
වෙරිෆිකේෂන් ප්‍රොසෙස් එක නැත්නම් ඒ වෙරිෆිකේෂන් කටයුත්ත සිදු කිරීමට. මෙන්න මෙතනට තමයි බ්ලොක්චේන් සහ ක්‍රිප්ටෝග්‍රැෆි කියන තාක්ෂණය අවශ්‍ය වෙන්නේ. ඇත්තරම බ්ලොක්චේන් එකෙන් කරන්නේ ඔයා යවන්න ක්‍රිප්ටෝකරන්සි ඔයා හරි කෙනාට යවන්න සහ ඔයා එකම මුදල දෙපාරක් කෙනෙකුට නොයවන්න සහ ඔයාගේ ට්‍රාන්සැක්ෂන් එක වෙරිෆයි කරන්න වගේ දේවල් කරන එක. මම ඒකට මෙහෙම උදාහරණයක් කියන්නම්. හිතන්න ඔයා පන්ති කාමරයක් ඉස්කෝලේක පන්ති කාමරයක සියලු දෙනාගේම මුදල් එකතු කරලා යම්කිසි කටයුත්තක් කරනවා. එතකොට මේ එකතු කරපු මුදල් යම්කිසි ගිණුම් පොතක සටහන් තබනවා පන්තියේ යම්කිසි පුද්ගලයෙක්. අපි කියමු ට්‍රෙෂරර් කියලා. එතකොට මේ වියදම් කරපු සියලුම මුදල් වල විස්තර තියෙන්නේ එයාගේ account book එකේ. එතකොට අවශ්‍ය නම් ට්‍රෙෂරර්ට පුළුවන් මේකේ ගණන් වෙනස් කරලා යම්කිසි මේකේ වෙනස්කමක් කරන්න. හැබැයි පන්තියේ ඉන්න හැමෝම ගාව මේ account book එකේ කොපියක් තිබ්බොත් එක්කෙනෙකුට මේක වෙනස් කරන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. මොකද එක්කෙනෙක් වෙනස් කරොත් අනිත් හැමෝම දන්නවා මෙතන යම්කිසි වංචාවක් සිදු වුණා කියලා. බ්ලොක්චේන් එකත් මෙන්න මේ වගේ දෙයක්. බ්ලොක්චේන් එක කියන්නේ ක්‍රිප්ටෝකරන්සි වල රෙකෝඩ් හිස්ටරි එක තියාගන්න රෙකෝඩ් සිස්ටම් එකක් කියලා කිව්වොත් නිවැරදි. ඒක ලෝක පුරා විහිදුන කම්පියුටර් සමහරට මිලියන ගණනක දැවැන්ත කම්පියුටර් ජාලයක්. ඒ කම්පියුටර් ජාලයේ සෑම තැනම ඔයාගේ ක්‍රිප්ටෝකරන්සි ට්‍රාන්සැක්ෂන් එකේ කොපියක් තියෙනවා. එක් තැනක නෙමෙයි දහස් ගණනක නැත්නම් ඒ නෙට්වර්ක් එක පුරාම විසිරුණු කම්පියුටර්ස් වල. එතකොට එක්කෙනෙකුට යම්කිසි වෙනසක් කරොත් ඒක මුළු නෙට්වර්ක් එකටම නෝටිස් වෙනවා. එතකොට මෙන්න මේ වගේ ඉතාමත් විශ්වාසදායී ලෙස ට්‍රාන්සැක්ෂන් එකක් වෙරිෆයි කරන්න හදපු රෙකෝඩ් සිස්ටම් එකකට තමයි බ්ලොක්චේන් එක කියලා කියන්නේ. ඊළඟට අපි බලමු මේ ක්‍රිප්ටෝග්‍රැෆි කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයාට බැංකුවේ account එකක් open කරාට පස්සේ ඔයාට online account එකට log වෙන්න හම්බෙනවා username එකක් සහ password එකක්. එතකොට ඒක පාවිච්චි කරලා තමයි ඔයාගේ account එකට log වෙන්නේ. ඉතින් දැන් ඔයාගේ crypto wallet එකේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔයාට තියෙන මොකද්ද ක්‍රමවේදය? මෙන්න මෙතනදී තමයි ක්‍රිප්ටෝග්‍රැෆි අවශ්‍ය වෙන්නේ. ක්‍රිප්ටෝග්‍රැෆි තාක්ෂණයෙන් තමයි ඔයාගේ wallet එකට private key එකක් සහ public key එකක් හම්බෙන්නේ. public key එක හරියට ඔයාගේ account number එක වගේ. ඔයාට ඕන කෙනෙකුට දෙන්න පුළුවන් account number එක ඔයාට මුදල් එවන්න කිසි ගැටලුවක් නැහැ. ඒ වගේ තමයි ඔයාගේ wallet address එක. ඔයා crypto wallet එකක් හදාගත්තට පස්සේ ඔයාගේ wallet address එක ඔයාට ඕනම කෙනෙකුට දෙන්න පුළුවන්. එතකොට ඒක පාවිච්චි කරලා ඕනම කෙනෙකුට ඔයාට crypto එවන්න පුළුවන්. නමුත් ඔයාගේ username and password ඒක ඔයාට පෞද්ගලික දෙයක්. ඒක ඔයා කිසිම කෙනෙකුට අනාවරණය කරන්නේ නැහැ. ඒ වගේ තමයි ඔයාගේ private key එක. එතකොට ඔයාගේ මම මුලින් කියපු public key එක ඕන කෙනෙකුට share කරන්න පුළුවන්. ඒ කියන්නේ wallet address එක. ඔයාගේ private key එක ඒක ඔයා විතරක් ළඟ තියාගන්න ඕන දෙයක්. ඒක කිසිම කෙනෙකුට අපි අනාවරණය කරන්නේ නැති දෙයක්. එතකොට මේ public key සහ private key එක වැඩ කරන මෙන්න මේ තාක්ෂණය තමයි ක්‍රිප්ටෝග්‍රැෆි කියලා කියන්නේ. ඉතින් තවදුරටත් මේ වචන වලට බය වෙන්න එපා. මේ බ්ලොක්චේන් සහ ක්‍රිප්ටෝග්‍රැෆි කියන්නේ ඒ ක්‍රිප්ටෝකරන්සි තාක්ෂණය නැත්නම් ක්‍රිප්ටෝකරන්සි එක් තැනක ඉඳලා තව තැනකට අතරමැදියෙක් නැතුව යවන්න පුළුවන් වෙන්න හදපු තාක්ෂණය. ඒක තමයි බ්ලොක්චේන් සහ ක්‍රිප්ටෝග්‍රැෆි කියලා කියන්නේ. ඉතින් මෙන්න මේක ඔයාලා හොඳින්ම තේරුම් ගන්න. මම හිතන්නේ ක්‍රිප්ටෝ ගැන ඉගෙන ගන්න 90ක් 95ක් දෙනෙක්වත් මෙන්න මේ කරුණ හරියට තේරුම් ගන්නවා කියලා.